හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද ඉතින් මගේ පළවෙනි vlog එක කරන්න යන්නේ මම අද පොඩි ගමනක් යනවා ඒ ගැන මම යන විස්තරය ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මේක මගේ පළවෙනි vlog එකේ හින්දා මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඊළඟ vlog එකේදී ඒක හදා ගන්නම් මේ ඉතින් අපේ ගෙදර හුරතලෙට ඉන්න පැටියා එයාට ලෙඩක් හැදිලා කටුව කනවා කියලා. කොච්චර බෙහෙත් කරත් හරියන්නේ ඔයාලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හොඳ බෙහෙතක් කියාගෙන යන්න අපි මෙයාව ඉක්මනට හොඳ කරගමු. චූටි පැටියෙක් නියනේ ඉතින් තාම අපි ඉතින් යමු. හස්බන්ඩ් මොකද කරන්නේ කියලා බලන්න ඔන්න එයා ඉතින් බයික් එක හොදනවා. එයාගේ ජීවිතේ ඉතින් බයික් එක තමයි. ඒ බයික් එකට සීරීමක් වෙනවටවත් එයා කැමති නැහැ. බයික් එකත් හොදගෙන ඉතින් ඔන්න ඉතින් අපි ගමන දැන් යන්න හදන්නේ ඊට කලින් යන්න කලින් මම ඉව්වා මොකද කාලේ යන්න එපා උදේට අපි කාලේ යන්න ඕන එහෙනම් ඉතින් මගේ පුරුද්දක් තියෙන උයපු ගමන් කුස්සිය හොඳට අස් කරන්න මේක අපේ ගෙදර නෙවෙයි යාළුවනේ අපි මේ ඉන්න තැන අපි ඉන්නේ ක්වාටර්ස් එක ඉතින් එතන තමයි අපි පොඩිවට තමයි ඉන්නේ මං ඉතින් කැමති හැමදේම පිරිසිදුව තියාගන්න මං කොහේ හරි ගමනක් ගියත් අපි උදේට උයලා ගියොත් ඒව ඔක්කොම අස්පස් කරලා තියලා යන්නේ මොකද ආයේ අපි එක්ක වෙනම කෙනෙක් කවුරු හරි හදිස්සි හරි ගෙදරට ආවොත් ඒ කෙනා කියනවනේ ගෙදර අපිලි වෙලායි අපි අස් කරලා ගිහින් නැහැ කියලා අන්න ඒ හින්දා වල කොහේ හරි ගමනක් යනවා නම් ඒවල් අස් කරලා යන්න. ඉතින් මම මේ බත් එක උයපු ගමන් බත් එක කූරු ගන්නවා. මොකද අපේ අම්මා කියලා තියෙනවා කැට පිටින් බත් පිඟානට බෙදන්න එපා කියලා. ඔන්න ඉතින් ගෙවල් ටිකත් අස් කරා, කාමරෙත් අස් කරා. මෙන්න මෙතන තමයි අස් කරන්න බයම තැන. මොකද හස්බන්ඩ් වැඩ කරන තැන මෙතන. හිමීට එතනත් පිළිවෙලට අස් කරලා තිබ්බා. ඔන්න ඉතින් මගේ ඔය පොඩි ක්‍රීම් බඩු ටික තියෙනවා. ඒවා ටික අස් කරන්න යන්නේ. මෙතන කොච්චර අස් කරත් යාළුවනේ ලස්සනට තියාගන්න බෑ. පිළිවෙලට තියාගන්න බෑ. මොකද හස්බන්ඩ් එයාට ඕන එක ගත්තට පස්සේ ඒක ඒ තැනින් තියන්නේ එක තැන් වලින් තියෙනවා. ඒ හින්දා ඉතින් අනිවාර්යෙන් දවසට මගෙන් බැනුමක් අහනවමයි. ඉතින් මං හරි කැමතියි මෙතන ලස්සනට තියෙනවට. ඉතින් මං ඒවා ටික ලස්සනට පිළිවෙලට හදා ගන්නවා මුල ඉඳලම. ටිෂු කෑල්ලකින් හැමදේම පිහදාලා ඊට පස්සේ ඔන්න ඉතින් මම පහන තියන මොකද දවස පටන් ගන්න ඕනේ හින්දා පහන තියන්න ඕනේ අනිවාර්යෙන් අපේ පුරුද්ද දිනවා උදේටයි හවසටයි අනිවාර්යෙන් පහනක් තියෙනවා අපිට බුදු කුටියක් නැහැ මොකද මෙහි අපි ඉන්න තැන ඇන ගහන්න බෑ බිත්ති වලට ඒ හින්දා අපි මෙහෙම හදාගෙන හරි අපි හිතුවා පහන තියන්න ඕන කියලා කොහොම හරි ඉතින් බුදු සාදුටනේ අපි පහන තියන්නේ ඔන්න මම බාත්රූම් එකත් හොදනවා මොකද හොඳට සෝදලා යන්න ඕන හින්දා මොකද පිරිසිදුකම කියන ඇත්තටම වැදගත් මම ඉතින් හැමදාම දවසට 3 පාරක් විතර කරන්නේ බාත්රූම් එක හොදනවා අනිවාර්යෙන් මොකද ඒක පොඩ්ඩක් හරි මේවා වැලි තිබ්බොත් මට ඒක හරියන්නේ ශ්‍රෙදි වගේක් තිබ්බා ඒ ටිකත් අවුව පොඩ්ඩක් තිබුණා මට හිතුණා ඒ ටික සෝදලා දාලා ගියාම හොඳයි මොකද එනකොට ඒ ටික වේලිලා තියෙයි කියලා ඉතින් මේ රෙදි ටික මම වනනවා මොකද එතකොට මට ඊළඟ දවසට ලේසි සඳුදා දවසක් තිබ්බේ මේ අපි ගියේ ඉරිදා දවසක සඳුදා දවසක් තියදී හස්බන්ඩ් වැඩට යන්න ඇඳුම් ඕනේ හින්දා මම ඇඳුම් ටික ඉක්මනට සෝදලා දැම්මා මොකද එතකොට මට හවස ගමන ගිහින් එනකොට ඒවා ටික වේලිලා තියෙනවා ඔන්න ඉතින් දැන් අපි වොෂ් එකක් දාගන්න යන්නේ මගේ පුරුද්දක් තියෙනවා ගයිස් මම පොඩි පේස් පැක් එකක් දානවා ඔයාලා කැමති නම් මේක දාන්න මේක මේ කෝපි සීනි තමයි එකට කරලා තියෙන්නේ හොඳද ඒකෙන් මේ මූණේ ඇස් යට කළු වෙලා තියෙනවා පිම්පල්ස් තියෙනවනේ ඒ වයින් වෙනවා ඔයාලත් මේක try කරලා බලන්න මමත් try කරා මම දැන් ගොඩක් කල් ඉඳලා මේක try කරන්නේ මමත් මේ YouTube එකකින් දැකපු එකකින් වීඩියෝ එකකින් තමයි මම මේවා කරන්නේ මේ ඇත්තටම හොඳයි ගාලා විනාඩි 5ක් විතර තියලා හොඳට මූණ සෝදන්න මේක ගොඩක්ම ගන්න හොඳ මේ තක්කාලි ගෙඩියක් අරන් දෙකට කපලා තක්කාලි තිබුණේ නැහැ දා වීඩියෝ එක කරපු දවසේ ඒ හින්දා මම ඉතින් අතින් ගානවා කොහොම ගෑවත් හොඳයි ඉතින් මොකද මූණට හොඳ දෙයක් ඒක තක්කාලි බෑවකින් ගෑවනම් තමයි ගොඩක් හොඳ මොකද ඒ වගේ තියෙන සාරයයි මේකයි දෙක එකට වුණාම ගොඩක් හොඳයි අනිත් අපේ හස්බන්ඩ් hina වෙනවා මම මේ මොනවද කරන්නේ නිකන් කළු පාට මූණේ ගාගෙන කියලා. ඔන්න ඉතින් දැන් අපි ඔෂ් එකක් දාගෙන ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා ඉතින් ඔයාලට මම වීඩියෝ එකක් අරගෙන එන්න. මොකද පළවෙනි වීඩියෝ එකනේ ගයිස් මම ඒ හින්දා ඉතින්
එච්චරට මුකුත් දන්නේ නැහැ. ඉතින් මේක කරලා බලනවා මම කොහොම වෙයිද දන්නේ නැහැ. හොඳක් නරකක් තිබ්බොත් මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඔන්න ඔය විදිහට ඉතින් මම යකා වැහුණා වගේ කෝපි ගාලා ඉන්නවා. ඉතින් බලන්න ඔන්න දැන් අපි ලෑස්ති වෙලා ඉවරයි. අපි දැන් ගෙදරින් පිටත් වෙන්න හදන. ඉතින් මම දොරත් අහලා හෙල්මට් එකක් දාගෙන ගෙයෙන් එළියට ආවා. ඉතින් යන්න හදන්නේ දැන් ඉතින් අරයත් එනවා යන්න. එයා ඉතින් මට බැන තමයි යන්නේ වීඩියෝ ගන්නවා පිස්සු වැඩ කියලා. අපි ආවේ මේ අනුරාධපුර ටවුන් එක ගයිස්. මේක තමයි අනුරාධපුර ටවුන් එකේ මාකට් සයිඩ් කියන්නේ. අපි මෙතනට ආවේ හස්බන්ඩ්ගේ මල්ලිත් යනවා අපිත් එක්ක. එයා ෆෝන් ෂොප් එකක් කරන්නේ. මොකද එයා එනකන් අපි මෙතෙන්ට වෙලා ඉන්නවා. එයා නැත්තුව ගියොත් ඉතින් අපිට බැනුම් අහන්න වෙනවනේ. ඉතින් එයා එනකන් හිටියා ගොඩක් වෙලා හිටියා. මම ඉතින් පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තා. ඒ ඇස්සේ ඉතින් හස්බන්ඩ් බයින මිනිස්සු බලාගෙන ඉන්නවා ඕව කරන්න එපා කියලා. මම ඉතින් හොරෙන් වීඩියෝ ටිකක් ගත්තා. මම හිතන්නේ ගයිස් අපිට පුළුවන් හැම වෙලාවම ළමයි මේ අපි විනෝදයෙන් ඉන්න ඕන. මොකද අපේ ජීවිතය අදද හෙටද කියලා අපි දන්නේ නැහැ. ඔන්න අපි ආවේ මේ තියෙන අනුරාධපුර දුම්රිය ස්ථානේ. ඔතන තමයි අපි ඉස්සෙල්ලාම ආවේ. මොකද මේ හස්බන්ඩ් මං කිව්වනේ බයික් එක හේදුවා කියලා. ඔන්න ඉතින් යාගේ යාළුවෝ කට්ටියක් සෙට් වුණා. එතෙන්ට ආව බයික් එකේ වීඩියෝ ගන්න. ඔයාලා දකින්න ඇති ඔය TikTok එකේ බයික් වල වීඩියෝ තියෙනවා. අන්න ඒ වගේ එයත් හරි කැමති බයික් එකේ වීඩියෝ අරන් හිම අප්ලෝඩ් කරන්න. කොල්ලොන් ඉතින් එක ආසාවල් තියෙනවනේ. ඉතින් ඔන්න මම ගහක් යටට වෙලා බලාගෙන ඉන්නවා. එයාලා ඉතින් වීඩියෝ ගන්නවා. පොලිස් අංකල් කෙනෙකුත් ඇවිල්ලා වටේ කැරකෙනවා. පස්සේ ඉතින් කිව්වා කොල්ලොන්ගේ ආසාවනේ. හරි කමක් නෑ ඉතින් ගන්න කියලා. ඔන්න ඉතින් මම දැන් ගයිස් යනවා තැනකට. හැබැයි ඒ තැන මම ඔයාලට කියන්නම්. මොකද ගියාට පස්සේ ඒ හරිම ලස්සන තැනක්. ඒ වගේම පුදුම වටපිටාවක් ඒ හරිය තියෙන්නේ. මම මේ යන්නේ අනුරාධපුරේ අභයගිරි විහාරයට. විහාරය නෙමෙයි මේ චෛත්‍යයට. ඉතින් මේක ඇතුලේ ළමයි වීඩියෝ ගන්න බෑ. ගන්න දෙන්නේ තහනම්. ඉතින් අපි ඉන්නේ අභයගිරියේ ඉඳලා කිලෝමීටර 10ක් විතර දුරින්. ඉතින් අපි රුවන්වැලි සයිඩ් අභයගිරියට සාමාන්‍ය අපි මාසෙකට 3-4 පාරක් අනිවාර්යෙන් එනවා. ඉතින් මම මේ ආපු සැරේ හිතුවා ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් මේ තමයි තියෙන්නේ හරිය. ඇත්තටම හරිම ලස්සනයි. ලස්සන වටපිටාවක් තියෙනවා. හරිම නිස්කලංකයි. කිසිම කෙනෙක්ගෙන් කරදරයක් නැහැ. මේ දවස්වල නම් ඉතින් ටිකක් සෙනග අඩුයි. මොකද මේක ඉරිදා දවසක්. ඒ වුණාට ඇතුලේ ඉන්නවා සෙනග එළියේ නැති වුණාට මම මේ පිටිපස්සේ පාරෙන් තමයි ගිහින් තියෙන්නේ. ඇතුලට ගිහිල්ලා වීඩියෝ කරන්න බෑ. මොකද මේ පොලිසියෙන් ඉන්න එයාලා එහෙම දෙන්නේ නැහැ. මොකද පූජනීය ස්ථානයක්නේ. ඉතින් මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මෙහෙම කරේ. ඔයාලත් දුර පැත්තේ කවුරු හරි මේ වීඩියෝ එක දකිනවා නම් අනිවාර්යෙන් ඔයාලා අනුරාධපුරේ එන්න. අටමස්ථානේ වැඳ ගන්න. මොකද පූජනීය නගරයක් මේක. ආවට පස්සේ කාටවත් යන්න හිතෙන්නේ නැති ඒ තරම් ලස්සනයි. මම ඉතින් මේ වීඩියෝ ටිකක් ගන්නවා. අච්චි කෙනෙකුත් බලාගෙන හිටියා. ඔන්න ඉතින් මම වීඩියෝ ටික අරගෙන ඉවරයි. ඇතුළට ගිහිල්ලා වැඳලත් ආවා. වීඩියෝ ගන්න නම් උන්නේ නැහැ. මොකද බයිනවා ගන්න දෙන්න. මං ඉතින් දැන් ඔන්න ඇවිදගෙන යනවා. හස්බන්ඩ්නුයි මල්ලි ගියා. ඒත් එයාලට ඉතින් බයික් පිස්සුනේ තියෙන්නේ. එයාලා ගියා. ඉතින් මම ඔන්න එතනට ආවා. ඒ හරියටත් ඇවිල්ලා මම බලාගෙන හිටියා. ඉතින් අපි මේ යන්නේ තූපාරාමෙට. එතනත් අපිට වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. බලන්නකෝ ලස්සන අහසේ ලස්සන බලන්නකෝ. ඉතින් ඔන්න ඒ පැත්තටත් ගිහිල්ලා වීඩියෝ ගන්න නම් දුන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා අය ජේතවනාරාමේ පාරට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. මල්ලියක මම ওই පොඩි වීඩියෝ එකක් එහෙම ගන්නවා. මොකද හස්බන්ඩ් බැන ඉන්න ෆොටෝ එකක් ගහන්න කිව්වට පස්සෙත් අපි ඉතින් ඒවා වැඩ ටික ඉවර වෙලා ඔන්න ගයිස් ඒ ගමන ගිහිල්ලා අපි ආව හස්බන්ඩ්ගේ කොන්නේ කපන්න. ඉතින් සැලොන් එකේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් අද අපේ දවසේ ගෙවුනේ ඔන්න ඔහොම තමයි. ඉතින් පොඩි වීඩියෝ ටිකක් මං ඉතින් දන්න විදිහට ඔයාලට අරගෙන ආවා. කොණ්ඩේ කපාගෙන ඉතින් දැන් අපි ගෙදර යන්න ඕන. මොකද දැන් ටිකක් හවස් වෙලා වහින්නත් වගේ ළඟයි. මං ඔයාලට කිව්වනේ මං ඇඳුම් ටික දාලා ආවේ එළිය වේලෙන්න කියලා. මොකද ඔය ඇඳුම් ටික තෙමුණොත් හස්බන්ඩ් හෙට වැඩට අඳින්න ඇඳුම් නැහැ. ඒ හින්දා ඔන්න අපි දැන් ගෙදර යනවා. බඩු ටිකකුත් ගත්ත සුපර් මාකට් එකට ගිහිල්ලා. දැන් ඉතින් ගෙදර යන ගමන් ඔන්න අපි ගෙදර ආවා. පේනවනේ අහස ටිකක් හරි අමුතුයි. දැන් ඔන්න වැස්සක් එන්නේ යන්නේ. ඔහොම තමයි ඉතින් අද අපේ දවසේ ගෙවුනේ. මේ වීඩියෝ එක බලලා හොඳක් නරකක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. ඊළඟ vlog එකේදී මම හදා ගන්නම් guys.